ආයුබෝවන් 2025 අවුරුද්දේ ආපු අපිට මොකද උනේ කියලා තමයි අද කතා කරන්න හදන්නේ. ඉතින් මේක කතා කරන්න විශේෂයෙන්ම හිතුවේ දැන් ගොඩක් අය මේ ඊළඟ ඔටම් මීටින් එකකට ෆින්ලන්තයට එනවා. එතකොට ආසන්නම අවුරුද්දේ ආව අපි වගේ අයගේ අත්දැකීම් ෂෙයා කරගන්න එක වැදගත් වෙයි කියලා හිතුණා ඉස්සරහට එන අයට ඔයගලන්ගේ ජර්නි එක ප්ලෑන් කරගන්නත් එක්ක. ඉතින් මම අද කතා කරනවා ප්‍රධාන වැදගත් වෙයි කියලා හිතෙන ප්‍රධාන අනුමාත්‍රිකා පහක් සම්බන්ධයෙන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ෆින්ලන්තයට ආවට පස්සේ අපි මුහුණ දුන්නු අත්දැකීම් සහ ඒ දේවල් එක්ක අද වෙනකොට අපේ පැවැත්ම කොයි වගේද සහ අපේ කතා වලින් ඔයගලන්ට යමක් සැලසුම් කරගන්න පුළුවන්ද කියන දේ තමයි කතා කරන්න හිතුවේ. ඉතින් යමු වැඩි හඳුන්වා දීම අවශ්‍ය නැහැ. අපි යන් අපේ ප්‍රධාන කතා බහට. පළවෙනි දේ තමයි අධ්‍යාපනය. ෆින්ලන්තයට එන 98% විතරම එන්නේ এডুকেෂන් පර්පස් එකකින්. එහෙම නැත්නම් බැචලර් ඩිග්‍රී එකක් මාස්ටර් ඩිග්‍රී එකක් කරන්න. ඉතින් 25 ආවයි ගෙනුත් මම හිතනවා 98%ක්ම වගේ මේ කියන විදිහට තමයි ෆින්ලන්තයට සංක්‍රමණය වෙන්නේ. එක්කෝ බැචලර් ඩිග්‍රී එකක්, එහෙම නැත්නම් මාස්ටර් ඩිග්‍රී එකක්, එහෙම නැත්නම් වොකේෂනල් ට්‍රේනින් එකක්. වෘත්තීය පාසල් සඳහා පැමිණෙනවා ගොඩක් අය. ඉතින් මෙහෙම ආව මම හිතන්නේ විශාල ප්‍රමාණයක් ඉන්නවා 1000කට වඩා වැඩි පිරිසක් ඉන්නවා ෆින්ලන්තයට 2025 අවුරුද්දේ ආපු ලංකාවෙන් ආපු අය. ඉතින් මේ ආපු අය එනකොට මොකක්ද ඇත්තටම උනේ? සමහර අයට පුළුවන් වුණා ස්ටුඩන්ට් ප්ලස් ෆැමිලි එකම මෙහාට මයිග්‍රේට් කරන්න. නමුත් ඒ අතරින් සමහරුන්ට ස්ටුඩන්ට් විතරයි මුලින්ම එන්න අවස්ථාව ලැබුණේ. ෆැමිලි එක ආවේ පස්සේ. ඒ දෙකම 2025 ඇප්ලයි කරපු අයගෙන් තවත් සැලකිය යුතු ප්‍රමාණයකට තමන්ගේ යුනිවර්සිටි ඔෆර් එක ඩිෆර් කරන්න සිද්ධ වෙනවා 2026 අවුරුද්දට. එහෙම මම දන්න කීප දෙනෙකුටම මේ අවුරුද්දේ වීසා ඩිසිෂන් එක ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ 26. ඒ කියන්නේ මේ අවුරුද්දේ තමයි ෆින්ලන්තයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් කතන්දරේ. ඇත්තටම මේ අධ්‍යාපනය කොයි වගේද? ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපි ආවට පස්සේ ලොකුම දේ අපි විශ්වවිද්‍යාලයට යෑම අනිවාර්යයි. ඉතින් දැන් මම විශ්වවිද්‍යාලයේ ආරම්භ වෙන්න දවස් 5කට විතර වගේ කලින් මෙහෙට ආවා. ඒක ගොඩක් ප්ලස් පොයින්ට් එකක්. ඉස්සරහ දේවල් ටික සැලසුම් කරගන්න. මොකද අපිට ආවට පස්සේ DVB රෙජිස්ට්‍රේෂන් එක තියෙනවා. ඒකට අපිට යුනිවර්සිටි එකෙන්ම DVB එකේ දවසක් arrange කරලා දීලා තියෙනවා. ඒ දවසට අනේක ගොඩක් ලේසි. එතකොට අපිට පොලිමේ ඉන්න මේ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ලොකුවට කෙනෙක් මතක තියාගන්න. ඕගොල්ලන්ට ස්ටුඩන්ට් ආවන ඩිසිෂන් එක අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලය ආරම්භ වෙන්න කලින් එන්න. ෆැමිලි එක ගැන කියන්නේ ෆැමිලි එකට කොහොමත් ප්ලස් පොසිටිව් ඩිසිෂන් එකක් එයි කියලා විශ්වාසයක් තියෙනවා නම් ස්ටුඩන්ට් එන එක හරි වැදගත්. ඒකට එක හේතුවක් තමයි ඔරියන්ටේෂන් වලට සමහර වෙලාවට ඔන්ලයින් පාටිසිපේට් කරන්න අවස්ථාව ලැබේ. නමුත් සමහර විශ්වවිද්‍යාලවල එහෙම නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මොකද එහෙම දැන් මගේ විශ්වවිද්‍යාලය ඇතුලේ ඒක සිද්ධ වුණා. ඔන්ලයින් පාටිසිපේට් කරන්න අවස්ථාව දුන්නට ඊට පස්සේ ලෙක්චර්ස් වලට ඔන්ලයින් පාටිසිපේට් කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. දැන් මගේ බැච් එකේ කිහිප දෙනෙක් 4-5 දෙනෙක්ම ඉන්නවා. ඒගොල්ලන්ට පළවෙනි ලෙක්චර්ස් 2-3 මගේ හැරුණා. ඒගොල්ලෝ ආවේ ටිකක් පහු වෙලා සති 2-3කට පස්සේ. එතකොට මේ විෂය භාර ආචාර්යවරයාගේ උපදෙස් උනේ ඔයගොල්ලන්ට අසයින්මන්ට් එක කරලා බාර දෙන්න පුළුවන්. නමුත් මම ග්‍රේඩ්ස් ඉෂු කරන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේ මේ ලෙක්චර්ස් වලට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ඇටෙන්ඩන්ස් කම්ප්ලීට් කරගන්න. ඒක විශාල වශයෙන් මතක තියාගන්න ඕනේ බොහොම වැදගත් දෙයක් ඇටෙන්ඩන්ස්. අනිවාර්යයෙන්ම මේ ඇටෙන්ඩන්ස් කියන කාරණය බරපතල විදිහට බලපානවා අපේ විශේෂයෙන් මේ ෆැමිලි එකක් විදිහට නම්. මොකද අපි ඊළඟ අවුරුද්දේ අපේ වීසා රිනිවල් වලට යන්න ඕනේ. එතකොට මේ අපි විශ්වවිද්‍යාලයට නොකඩවා ගිහිල්ලා තියනවාද? අපි ස්ටඩීස් අපි ග්‍රේඩ්ස් කොච්චරක් කම්ප්ලීට් කරලා තියනවාද වගේ කාරණා වැදගත්. ඒ නිසා පළවෙනි අවුරුද්දේ මාස්ටර් ඩිග්‍රී එකක් නම් අනිවාර්යයෙන්ම අපි සබ්ජෙක්ට් ග්‍රේඩ්ස් වලින් ගත්තොත් අපි ග්‍රේඩ්ස් ක්‍රෙඩිට් 60ක් වගේ ප්‍රමාණයක් අපි කවර් කරගන්න ඕනේ. ඒ නිහින්දා අනිවාර්යයෙන්ම මේවා ඇටෙන්ඩන්ස් එක්ක තමයි යන්නේ. assignments plus attendance. මේ දෙකම බැලන්ස් කරගන්න එක අනිවාර්ය කාරණයක්. අනිත් එක තමයි AI පාවිච්චි කරන එක සමහර විශ්වවිද්‍යාලවල සම්පූර්ණයෙන්ම totally prohibited. ඒකට සමහර විෂයන් වල totally prohibited. සමහර වෙලාවට අපිට 10% දක්වා එක accepted.
කොහොම නමුත් AI පාවිච්චි කරනකොට බොහොම පරිස්සම් වෙන්න ඕනේ අපේ අසයින්මන්ට්ස් කරනකොට. අපි ඒක සබ්මිට් කරනකොට පුළුවන් තරම් AI භාවිතා කරනවා නම් ඒක ඉතාම පහළ අගයක එහෙම නැත්නම් 0 පොයින්ට් තියාගන්න එක තමයි වැදගත් දේ. එහෙම නැත්නම් ඒක ඔයාට ග්‍රේඩ්ස් නැති වෙන්න උනත් බලපාන්න පුළුවන්. මොකද මගෙත් එක්ක ඉගෙන ගන්න කණ්ඩායමට ඔය වගේ ගැටලු වලට මුහුණ දෙමින් ඉන්නවා. ඒක තමයි ඉතින් ගිය අවුරුද්දේ ආව කෙනෙක් විදිහට এডুকেෂන් සම්බන්ධයෙන් මගේ අත්දැකීම සහ මේ දැන් මට නැති වුණාට විශේෂයෙන්ම මේ බැචලර් ඩිග්‍රීස් වලට එහෙම එන අයට හැකියාව තියෙනවා ෆිනිෂ් භාෂාවේ එක ලෙවල්ස් කම්ප්ලීට් කරාපුවම ඒගොල්ලන්ට පුළුවන් ඊළඟ අවුරුද්දේ කෝස් ෆී එකෙන් යම්කිසි ප්‍රතිශතයක් අඩු කරගන්න. ඉතින් ඒක වැදගත්. මම හිතන්නේ 25 ආවයත් මේ අවුරුද්දේදී ඒ වගේ දේවල් කරලා ඇති. නමුත් මගේ මාස්ටර් එක ඇතුලේ ඒ අවස්ථාව අපිට දීලා නැහැ. ඒ නිසා මම ඉගෙන ලොකුවට කතා කරන්න යන්නේ නෑ. නමුත් ඒ වගේ අවස්ථාවන් තියෙනවා. ඒ දේවල් අරගන්න එක හරිම වැදගත්. කෝස් ෆී එක අඩු කරගන්න. ඉතින් අධ්‍යාපනය කියන දේ සම්බන්ධයෙන් ওই දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟට කතා කරමු දෙවෙනි කාරණේ සම්බන්ධයෙන්. නවාතැන් පහසුකම්. එහෙම නැත්නම් accommodations. ගොඩක් වෙලාවට අපි මෙහෙට ඇවිල්ලා නවතින්නේ ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් වලනේ. හැබැයි සමහර වෙලාවට මේ 25 අපිත් එක්ක ආව කිහිප දෙනෙක්ම මම දන්නවා ඒගොල්ලෝ මෙහෙට එන එක ඩිලේ කරලා ඩිසිෂන් එක ආවා. මොකද නවතින්න තැනක් නැතිකම. මෙහි යම් ආකාරයක ගැටලුවක් තියෙනවා ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් වල. දැන් අපි මේ නැවතිලා ඉන්නේ තුර්කු වල තියෙන TYS අපාර්ට්මන්ට්ස් වල. TYS කියන්නේ මුළු ෆින්ලන්ඩ් වලම තියෙන විශාලම ශිෂ්‍ය නේවාසිකාගාර සංකීර්ණය කිව්වොත් නිවැරදි. නමුත් මේගොල්ලන්ටත් ගැටලුවක් තියෙනවා අලුතෙන් එන අයට හවුසින් ඉෂුව කරන එක. ඉතින් දැන් ඔයගොල්ලෝ ඉන්න සිටි එකත් එක්ක බලන්න ඔයගොල්ලන්ගේ විසා ඩිසිෂන් එකත් සහ ඔයාලා මෙහෙට එන්න බලාපොරොත්තු වෙන කාල සීමාවත් එක්ක කොයි කාලයටද ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න සුදුසු කියන එක. දැන් TYS අපාර්ට්මන්ට් වල නම් අපි අනිවාර්යයෙන්ම අපි අගෝස්තු මාසේ එන්න බලාපොරොත්තු වෙනවා නම් මාස 3කට කලින්වත් අපි ඇප්ලයි කරන්න ඕනේ. මම කළේ එහෙම. මොකද මම අගෝස්තු මාසේ එන්න බලාපොරොත්තු වෙමින් හිටිය නිසා මට මතක විදිහට මම ජූනි මාසේ කියන්නේ මගේ ඒතකොට වීසා ඩිසිෂන් එක ඇවිල්ලා තිබුණේ නැහැ. මම VFS ගේ මැයි මාසේ 28 විතර වගේ ඊට පස්සේ මම ජූනි මාසේ පළවෙනිදා හෝ දෙවෙනිදා මම රෙජිස්ටර් වුණා අගෝස්තු මාසේ එන්න. හැබැයි ඒත් මාසයක් විතර වගේ ඉන්න වුණා පොරොත්තු ලේඛනේ එහෙම නැත්නම් වේටිං ලිස්ට් එකේ ඩිසිෂන් එකක් එන්නේ එහෙම නැත්නම් අපාර්ට්මන්ට් එකක් එන්නේ. ඒත් එකම දැන් මමත් එක්කම වගේ ඇප්ලයි කරපු කිහිප දෙනෙක් ඉන්නවා ලංකාවෙන්ම ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් හම්බ නොවුණු. එතකොට ඒගොල්ලෝ කලේ මෙහෙට සබ්ලීස් එකක් අරගෙන, ඒ කියන්නේ ඒක ලීගලි කරන්න පුළුවන්. මාසයකට දෙකකට වගේ අපාර්ට්මන්ට් එකක් සබ්ලීස් කරන්න පුළුවන්. මොකද දැන් මේ වගේ ඉන්න අය සමහරලාට වෙනත් රටකට තමන්ගේ මව් රටට ගිහිල්ලා එන්න යනවා මාසයකට දෙකකට. ඒ වගේ අවස්ථාවල මේවා සබ්ලීස් කරනවා. එතකොට ඔයාගේ ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් ඒ අදාළ සමාගමෙන් අහලා බලන්න එහෙම හරි ගන්න අවස්ථාවක් තියෙනවද කියලා. මොකද මෙහෙට ඇවිල්ලා ඊට පස්සේ අපාර්ට්මන්ට්ස් හොයාගන්න කටයුතු කරනවා. කොහොම වුණත් හොඳම දේ ආරක්ෂිතම දේ තමයි පුළුවන් තරම් අපාර්ට්මන්ට් එකක් හොයාගෙනම ඉන්න බලන එක. මොකද එතකොට අපිට ඉන්න තැනක් තියෙනවා. 25 ආව ගොඩක් අයට මේ ගැටලුව තියෙනවා. දැන් අපේ මේ තුර්කු වලට එන දැන් මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ මේ දැන් අපි ඉන්නේ යෝකුලා කියන ප්‍රදේශය. මේක සම්පූර්ණයෙන්ම ශිෂ්‍ය ගම්මානයක්. මේක හරිම easy access තියෙනවා නගරයට. ඒත් එක්කම මේ පැත්තෙන් ගත්තාම තුර්කු යුනිවර්සිටි එක තියෙනවා. මෙතනින් ඉස්සරහා ගත්තාම ඕබේ ඇකඩමි විශ්වවිද්‍යාලය තියෙනවා. ඒත් එක්කම මේ දෙක අතරේ තියෙනවා තව ඔකේෂනල් අපි කියන්නේ මොනවද ඇප්ලයිඩ් සයන්ස් යුනිවර්සිටිස් දෙක. ඉතින් බොහොම පහසුවෙන් මෙතන ඉඳන් යන්න පුළුවන්. හැබැයි දැන් මේගොල්ලන්ගෙම තව තියෙනවා කොටස් කිහිපයක්ම ටිකක් දුරි. ඉතින් අර පසු කාලීනව ලැබෙන අපාර්ට්මන්ට්ස් හම්බ වෙන්නේ මේ ටිකක් දුරි. දුර කියන එක මෙහි ගැටලුවක් නෙමෙයි. නමුත් ඉතින් මේ ළඟම අපාර්ට්මන්ට් එකක් හම්බුනහම තව ලැබෙන වාසියක් තියෙනවා. අපි බස් කාඩ් එක ගන්න ඕනේ නැහැ. යුරෝ 40ක් මාසෙට ඉතුරුයි. ඒක ටිකක් වෙනස් කතාවක්. කොහොම වුණත් මේ දැන් මම ඇත්තටම විශ්වවිද්‍යාලයට යන්නේ මට තියෙන මීටර 800ක් විතර වගේ. මම මේ දුර යන්නේ පයි. දවස ගානේ ගියත් මට ඒක ලොකු මේවා එක. නගරයටම තියෙන කිලෝමීටරයක් විතර වගේ. ඉතින් මම බයිසිකලයක් පාවිච්චි කරනවා. ඉතින් බයිසිකලේ තමයි අපේ සියලු ගමන් මේවට තියෙන ඒවා ටික අපි කරගන්නේ. එතකොට අර ලොකුවට බස් වේදමක් වෙන්නේ නැහැ. බස් එකට යන යුරෝ 40ක් වුණත් අපිට මුල් කාලේ ගොඩක් ලොකුවට දැනෙනවා. යුරෝ 40ක් වුණත් ඇත්තටම කිව්වොත් ඒක යම්කිසි සැලකිය යුතු මුදලක්.
ඒ නිසා මේ අර ස්ටුඩන්ට් ඩිපාර්ට්මන්ට් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න සබ්ලීස් කරන්න WhatsApp group ඒ වගේ ඒවාක් තියෙනවා. එතකොට ඒවට දැන් ඉඳන්ම join වෙන්න join වෙලා පොඩ්ඩක් හොයලා බලන්න මෙහි ජීවත් වෙන අයත් එක්ක පොඩ්ඩක් ඔයාලට connections හදාගන්න පුළුවන් නම් හදාගන්න මේ apartment එකක් සබ්ලීස් කරගන්න හැකියාවක් තියෙනවද කියන දේ සම්බන්ධයෙන්. ඉතින් ඔක තමයි දෙවෙනි කාරණේ. අපි බලමු මොකද තුන්වෙනි කාරණේ කියලා. තුන්වෙනි කාරණය මම ඉස්සෙල්ලා කතා කරනකොටම කිව්වා මේ ට්‍රාන්ස්පෝර්ට්. එහෙම නැත්නම් මේ තමන් ඉන්න ප්‍රදේශයේ ඇතුලේ අපිට කොහොමද ගමන් බිමන් කරන්න අවස්ථාව තියෙන්නේ කියන දේ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ශිෂ්‍යයෙකුට නම් අනිවාර්යයෙන්ම හැකියාව තියෙනවා අපේ ස්ටුඩන්ට් කාඩ් එක පාවිච්චි කරලා වට්ටම් සහිතව කාඩ් එකක් බස් කාඩ් එක ගන්න. වට්ටම් එක තමයි අර මම කිව්ව යුරෝ 40ක් වෙන්නේ. එහෙම නැත්නම් උක යුරෝ 60ක් විතර වගේ වෙනවා. සමහර විට නගරෙත් එක්ක ජීවත් වෙන නගරයේ ස්වභාවයක වෙනස් වෙනවද දන්නේ නැහැ. නමුත් අපි ඉන්න මේ තුර්කු සීමාව ඇතුලේ නම් කාඩ් එක යුරෝ 40යි. ඒත් එකම වඩාත් පහසුම දේ තමයි ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දැන් මේ අගෝස්තු වල එනවා කියන්නේ ඔටම් එකනේ. ඔටම් එකට කලින් සමයකේ අවසාන කාලේ. ඇවිල්ලා හැකියක්මලට බයිසිකලයක් වගේ අරගන්න බලන්න. මොකද ඒක ලොකු ඉතුරුවක්. අපිට බයිසිකල් පදින්න පුළුවන් නොවැම්බර් මාසේ මැදක් විතර වෙනකම් පුළුවන්. ඊට පස්සෙත් සමහර වෙලාවට ස්නෝ කලාට ස්නෝ දිය වෙන දවස් තියෙනවා. ඇත්තටම කියන්නේ අපි එහෙම බයිසිකලේ පාවිච්චි කළා. ඊට පස්සේ දැන් මාස දෙකක විතර වගේ ඉඳන් මාර්තු මාසේ මුල වගේ ඉඳන් දිගටම බයිසිකලේ පදිනවා. කියන්නේ බයිසිකලේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපි සෑහෙන දුර බයිසිකල් පදිනවා යනවා එනවා. ඒක ලොකුයි. එක පැත්තකින් ඒක මූල්‍යමය වශයෙන් ලොකු වටිනාකමක් ලැබෙනවා වගේම ශාරීරිකවත් ඒක හොඳයි. සහ මේවා අපි කියන්නේ මේවා හරීම මේ වෙලාවද નિયમિત වෙලාවට වැඩ කරනවා. අනිත් එක ප්‍රධානම දේ තමයි අපි දැන් අර ගුවන් ටිකට්පත් වෙන් කරගන්නකොට කියනවා නේද ටිකක් කලින් වෙන් කරගත්තොත් එහෙම අපිට ගාණ අඩුවෙන් ගන්න පුළුවන් කියලා. ඉතින් ඔය දේ මෙහෙත් සිද්ධ වෙනවා. මොකද මේ කෝච්චි වලට බස් වලට උනත් අපිට කල්ැතුව පුළුවන් නම් ටිකට්ස් අරගන්න බුක් කරගන්න අපිට ගොඩක් අඩු මුදලකට ඒ බුකින් එක දාගන්න පුළුවන්. ටිකට් එකක් මිලදී ගන්න පුළුවන්. ඒ නිසා දැන් ඔයගොල්ලෝ ඉස්සරහා ගමන් සැලසුම් කරගන්නකොට ඒ විදිහට පොඩ්ඩක් හිතලා බලන්න. හැබැයි දැන් හිතන්නකෝ ඔයාලා මුලින්ම මෙහෙට එන දවසේ ඊට කලින් මම කියන්නේ දාන්න එපා ටික මේ VR ට්‍රේන් එක බුක් කරන්න යන්න එපා. ඔයගොල්ලෝ මෙහෙට එන එයාපෝට් එකෙන් බැහැලා තුර්ගු වෙන්න පුළුවන්, වාසා වෙන්න පුළුවන්, තම්පරේ වෙන්න පුළුවන්. මොකද අපි දන්නේ නැහනේ මේ අපේ එයාලයින් එකේ මොකක් හරි ඩිලේ එකක් වෙන්න පුළුවන්. එයාපෝට්ස් වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි චෙක් අවුට් වෙනකොට ගැටලුවක් වෙන්න පුළුවන්. එතකොට කෝච්චිය ගිහිල්ලා අපිට ආපහු ඒ ටිකට් එක පාවිච්චි කරන්න බෑ. ඒක වේස්ට් එකක්. ඒ නිසා ආවට පස්සේ එදාට විතරක් ටිකට් එක දාගන්න. මොකද මම කළේ එහෙම. මම එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා තමයි ටිකට් එක දාගත්තේ. ඉතින් එදා දවසට මට යම් කිසි මුදලක් වැඩිපුර ගෙවන්න උනාට ඒක ආරක්ෂිතයි. අර විදිහ ඩිලේ එකක් වෙලා කොම ටික වේස්ට් වෙලා යනවට වඩා. ඉතින් මගේ නිර්දේශය තමයි මෙහෙට ඇත්තටම අපි ගොඩක් අය බයිසිකල් පදිනවා. විශේෂයෙන් පිරිමි ළමයි නම් අනිවාර්යයෙන්ම බයිසිකලේ පදිනවා. ගෑනු ළමයිනුත් එහෙම තමයි. මෙහි කොහොමද බයිසිකල් ලේන්ස් තියෙනවා. හරි පහසුවෙන් බයිසිකලේ හසුරවන්න පුළුවන් ගමන් බිමන් යන්න පුළුවන්. ඒ නිසා ඉතින් මගේ නිර්දේශය නම් ඇවිල්ලා බයිසිකලයක් ගන්න. ඒක හරිම ලේසි පහසුයි. හරි හතරවෙනි කාරණේ තමයි දැන් අපි මේ අද කතා කරන්නේ 25 ආව අපිට මොකද උනේ කියලානේ. හතරවෙනි කාරණේ මේ මාතෘකාවට ගොඩාක් සම්බන්ධයි ජීවන වියදම. ෆින්ලන්තේ ජීවන වියදම කොහොමද අපිට දැනෙන්නේ? අපි කොහොමද මාසයක් බැලන්ස් කරගන්නේ? මම මෙහෙට ඇවිල්ලා මම කරන හැම වියදමක්ම මේ මනි මැනේජර් ඇප් එකේ දාගත්තා. මොකද අපි ලංකාවෙන් අරගෙන එන රුපියල්නේ මෙහෙදි මේ අපි යුරෝ කරගන්නේ. දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ දවස්වලත් මට මතක විදිහට මම 350ක් විතර වගේ වියදම් කරා එක යුරෝ එකක් මිලදී ගන්න. ඉතින් අපිට ඕක අදටත් මේ රුපියල් වලින් ගණන් හැදෙනවා. මේක යුරෝ 2යි කිව්වහම රුපියල් වලින් මේක මේ ගාණ නේද කියලා වගේ හිතෙනවා. ඒක මම හිතනවා ඉතින් බොහොම සාමාන්‍ය කාරණයක්. මොකද මිල ගණන් කියන දේවල් මෙහෙදි ෆින්ලන්තේ කියන්නේ එක්ස්පෙන්සිව් රටක්. මිල අධික රටක්. ඒක අපිට මෙන්න මේ දේ මීට ගණන් අඩුයි කියලා හිතන්න බෑ. හැම දෙයකම යම්කිසි මිලක් තියෙනවා. සහ දැන් ඇත්තටම දැන් ලෝකේ ආර්ථික බිඳවැටීම් සිද්ධ වෙනවා, යුද්ධ සිද්ධ වෙනවා. එතකොට ඉන්ධන මිල උච්චාවචනය වෙනවා. කොහොම නමුත් අර අත්‍යවශ්‍ය ආහාරවල තවම ලොකුවට මිල වැඩිවීමක් මට නිරීක්ෂණය වෙලා නැහැ.
අපි ආහාර විදිහට ගන්න සාමාන්‍යයෙන් අපි භාවිතා කරන දේවල් වලට අපි ආව දවස්වල ගිය මුදලම තමයි ගිහිල්ලා තිබ්බේ. කොහොමුණත් අපිට වැඩිම මුදලක් වේදන් වෙන්නේ අපේ අපාර්ට්මන්ට්ස් වලටනේ. එතකොට අපාර්ට්මන්ට්ස් වලට එක විදිහට මේක වෙනස් වෙන්න පුළුවන්. දැන් මට මෙහිදී මට හම්බෙච්ච පළවෙනිම අපාර්ට්මන්ට් එක එකේම තමයි අපි තාම ඇත්තටම ඉන්නේ. අපිට හම්බ වුණේ මේ වන් රූම් අපාර්ට්මන්ට් එකක්. කියන්නේ මේ අපි ඉන්න මේ ලිවිං ඒරියා එකට අමතරව තව එක බෙඩ්රූම් එකකුත් තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් දෙන්නෙකුට මේක වැඩි. මේ වගේ රටක ස්ටුඩන්ට් කෙනෙකුට මේක වැඩි. අපිට ගැලපෙන ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක්. දැන් අපි මෙහෙට ඇවිල්ලා මම ඇප්ලිකේෂන්ස් දෙකක් දැම්මා. මට ස්ටුඩියෝ එකක් දෙන්න මේක අපිට මේක මෙච්චර ලොකු එකක් අවශ්‍ය නැහැ කියලා. නමුත් ඒකට මට යහපත් ප්‍රතිචාරයක් හම්බුන්නේ නැහැ. කොහොම නමුත් මම වැඩිම මුදලක් මාසෙකට වියදම් කරන්නේ මෙතෙන්ට. මේ හවුසින් රෙන්ට් එක ගොඩක් ගණන් වැඩි. අපි 620ක් වගේ ගාණක් 617ක් 617ක් මාසෙකට ගෙවන එක ගොඩක් ගණන් වැඩි. මේක ස්ටුඩියෝ එකක් වුණා නම් තව යුරෝ 100ක් විතර වගේ අඩු කරගන්න තිබ්බා. කොහොම නමුත් ඇත්තටම දැන් අපි මේගොල්ලන්ගේ මේ ඔෆිස් එකට දවස ගාඩේම ගිහිල්ලා හරි කතා කරා නම් අපිට එකක් හොයාගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපිට වෙලාව ප්‍රශ්නයක් තියෙන නිසා ඒක තවම කරගන්න බැරි වුණා. ඒ නිසා ලොකු මුදලක් අපි මේකට වියදම් කරනවා. ඊට අමතරව මම කියවනේ මේ ආහාරවල මිල ගන්න දැන් අපි ගොඩක් වෙලාවට අපි හාල් මිලදී ගන්නේ මම මෙහි තියෙන හාල් එක. ඒක 785කට වගේ තමයි කිලෝ එකක් ගන්න. ඉතින් ඒක එදා ඉඳන් අද වෙනකන් තවමත් එකම මිල යන්නේ. ඒකේ ලොකු වෙනසක් වෙලා නැහැ. ඊට පස්සේ සහ අනිකුත් ආහාරවලට නම් සාමාන්‍යයෙන් මට ඒක කියන්න පුළුවන් දේ තමයි ස්ථිර වශයෙන්ම අපි දෙන්න නම් ඇත්තටම යුරෝ 100කට වඩා අඩු වෙනුත් අපි මාසෙට මේ ආහාර පාන වලට අපි හරි අඩුවෙන් තමයි මේ වගේ මුදලක් වියදම් කරන්නේ. මොකද මේ ඉතින් අර ලොකුවට දේවල් එහෙම හැදෙනවා හරි අඩුයි. අපි අර මීල් ප්‍රිප් කරගන්නවා සතියකට එක වතාවක්. නැත්නම් රැට ඒක නම් කොහොමත් අනිවාර්යයෙන්ම ඉවෙනවා හැදෙනවා. ඉතින් එතකොට අර ආහාර වලට වියදම් කරන්න ඕනේ දේවල් ටිකක් අඩු වෙලා දෙනවා. පළවෙනි මාස දෙකේ ඇත්තටම අපිට එක මාසයකට යුරෝ 1200ක් වගේ මුදලක් ගියා. මේ මුදල සාමාන්‍යයෙන් මම හිතනවා ඒ වගේ ගාණක් අපිට කොහොමත් ඊට පස්සේ නම් ඔක ටික ටික අඩු වෙන හැබැයි ඒ වගේ මුදලක් වේදන් වෙන්න පුළුවන්. දැන් අපි මුලින්ම ඇවිල්ලා අපේ වෙයි තියෙන සාමාන්‍ය දේවල් පොඩි බඩු මිලදී ගන්න ඔය වගේ දේවල් වලට යනවා ඒ වගේ මුදලක්. ඊට පස්සේ ඔය ටික ඉවරුණාට පස්සේ ආපහු එන්නේ වින්ට් එකනේ. වින්ට් එකට සපත්තු ජැකට්ස් ඔය වගේම මිලදී ගන්න ඕනේ. ඉතින් ඒ වඩේ යම්කිසි මුදලක් යනවා. එතකොට කොහොමත් දෙසැම්බර් මාසේ වගේ වෙනකන් මාසෙකට අවමේ අපිට යුරෝ 1000ක්වත් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒක බොහොම එවරේජ් මුදලක්. ඔක අඩු වැඩි වෙන්න පුළුවන්. ෆැමිලි එකේ ප්‍රමාණය අපේ ජීවන රටාව මේ දේවල් එක්ක ඔක වෙනස් වෙන්න පුළුවන්. කොහොම නමුත් අත්‍යවශ්‍යම දේවල් වලට අපි වියදම් කරන්න ඕනේනේ. ඒවා අපිට අඩු කරන්න කපා හරින්න හැකියාවක් නැහැ. එතකොට මොකද අපි ඇවිල්ලා අපිත් මිනිස්සු අපි ආස ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා. ඒ විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. සුපර් ලක්සරි නෙවෙයි නේද සාමාන්‍ය විදිහට හරි අපිට ඉන්න යම්කිසි දේවල් ටිකක් ඕනේ. ඒ ටික මිලදී ගන්න ඔය වගේ මුදලක් අනිවාර්යයෙන්ම වියදම් වෙනවා. ඉතින් අපි මේ 25 ආව අපි ගොඩක් වෙලාවට මෙහි තියෙන සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් ගැන පුතා හොඳින් දන්නවා. මොකද මේ ඉතින් වතාවක් මට මතකයි අපි බයිසිකලයේ මෙහි ඉඳන් කිලෝමීටර් 7-8ක් දුරින් තියෙන සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකකට ගිහිල්ලා තමයි බයිසිකලයේ බඩු ටික අරගෙන ආවේ. විශේෂයෙන් වින්ට් එකට. වින්ට් එකේ ඔය ජැකට්ස් කීපයක්, සපත්තු, ඔය දේවල් ටික බයිසිකලේ පැදගෙන ගිහිල්ලා බඩු ටික අරගෙන හිම ආවා. ඉතින් මේ සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් කියන ටිකක් හොයලා බලන්න. මොකද ඒක හරි වැදගත්. විශේෂයෙන්ම වින්ට් එකට ජැකට්ස් වගේ ගන්නකොට ජැකට්ස් විතර නෙමෙයි මේ කුස්සියට අවශ්‍ය දේවල්, ගෙදර දොර උපකරණ මේ හැමදේටම හරි වැදගත්. මම කිව්වේ සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් වලින් පාවිච්චි කරන එක සහ ඒ දේවල් ටික කාලයක් කියන්නේ මේක සමහර වෙලාවට නිකන් අපිට හිතෙන්න පුළුවන් ඇයි අපි මේ තව කෙනෙක් පාවිච්චි කරපු දේවල් පාවිච්චි කරන්නේ, ඇයි අපි වියදම් කරලා මේ දේවල් අරගන්නේ නැද්ද මෙහෙම. නමුත් ඉතින් මම හිතනවා අපි ඉන්නේ සර්වයිවල් මෝඩ් එකක. අපි ස්ටේබල් නැහැ. අපි අතේ තියෙන රුපියල් යුරෝ කරලා අපි තාම හම්බ කරන්න පටන් ගන්න නැහැ. ඒ නිසා ඉතින් අඩු වියදමකින් ජීවත් වෙන්න උත්සාහ කරන එක හුඟක් වැදගත් වෙයි. මොකද ඉස්සරහට අපි අනිවාර්යයෙන්ම අපේ අතේ තියෙන සල්ලි ටික පරිස්සම් කරගන්න ඕනේ ඉස්සරහ දේවල් වලට. ඒ හින්දා ඒ වගේ දෙයක් කරන එකෙන් කවුරුත් අපිට hina වෙන්නේ මොකුත් කියන්නේ එහෙම මොකුත් නැහැ. ඒක හරි වැදගත් ඉස්සරහ දේවල් ටික කරගන්න.
ඊට අමතරව දැන් අපි හිතමුකව යුනිවර්සිටි එකෙන් කෑම කනවා කියලා. ෆින්ලන්ඩ් වල රෙස්ටෝරන්ට් එකේම සාමාන්‍ය සාපේක්ෂව ගත්තාම යම්කිසි අපි එක්ස්පෙන්සිව් සරලවම කිව්වොත්. නමුත් යුනිවර්සිටිස් වල තියෙන කැන්ටින් වලින් සාමාන්‍ය යුරෝ 3කට වගේ හොඳ ආහාර වේලක් අරගන්න පුළුවන්. ඉතින් එහෙම ගොඩක් ස්ටුඩන්ට්ස්ලා එහෙම කරනවා. මොකද උයලා කනවට වඩා ඒක සිංගල් ස්ටුඩන්ට් කෙනෙකුට ඒක සමහරලාට ලාභදායි කියලා හිතෙන්න පුළුවන්. එහෙම කරනවා. පිටත් එක්ක බලනකොට පිට ආපනශාලා රෙස්ටෝරන්ට් හෝටල්ස් එක සාපේක්ෂව යුනිවර්සිටි රෙස්ටෝරන්ට් හරිම ගණන් අඩුයි. ඉතින් නමුත් මන් දන්න තරමින් නම් අපේ ස්ටුඩන්ට්ස්ලා හරි අඩුවෙන් විශේෂයෙන්ම ලංකාවේ නම් හරි අඩුවෙන් තමයි මේවා පාවිච්චි කරන්නේ. මොකද අපිට හිතෙනවා හැමතිස්සෙම නෑ අපි ගෙදර උයලානේ තියෙන්නේ වගේ අපිට හිතෙන්න පුළුවන්. මොකද ඒක එක්කෙනාට දැනෙන විදිහ සහ ඒකේ රසය කියන එකත් අපි පොඩ්ඩක් හිතනවානේ අපිට මේ රස ගැළපෙනවද මේ වගේ කාරණා හින්දා ඉතින් අපි තාම අපර ලංකාවේ කැම රටාවත් එක්ක තමයි ගොඩක් වෙලාවට ජීවත් වෙන්න හුරු වෙලා තියෙන්නේ. ඊට අමතරව දැන් අපි ලංකාවෙන් අරන් එන ඒවා ඉවර වුණාට පස්සේ කොහොමද මිලදී ගන්නෙ කිව්වොත් ඇත්තටම ලංකාවේ දේවල් මිලදී ගන්න අවස්ථාවක් තියෙනවා නැතුව නෙමෙයි. නමුත් පුංචි මුදලක් වැඩිපුර වියදම් කරන්න සිද්ධ වෙයි. ඊට අමතරව අපි මේවට සමානවම දේවල් ගොඩක් වෙලාවට වියට්නාම් කඩවල ඒත් එක්කම අරාබි එහෙම නැත්නම් පාකිස්තාන් වගේ ගොඩක් කමියුනිටිස් මෙහි ඉන්නවා. ඒ වගේ තැන්වලත් අපිට අවශ්‍ය දේවල් මේ 3-5 වර්ග මිරිස් කුඩු වර්ග වගේ ඒ දේවල් මිලදී ගන්න හැකියාව තියෙනවා. කොහොම නැති ඉතින් ඒක අපේ අවශ්‍යතාවයත් එක්ක රැඳී පවතිනවා. අපි මොනවද ගන්නෙ කොහොමද ගන්නෙ කියන මෙන්න මේ කාරණා ටික. ඊට පස්සේ තව දැන් කෙනෙකුට විශේෂයෙන්ම හිතෙන්න පුළුවන් දෙයක් නේ මේ බෙනිෆිට්ස් කියන දේ. මම එච්චර කතා කරන්න ආස නැති දෙයක් මේ බෙනිෆිට්ස් කියන දේ. මොකද එකක් අපි මෙහෙට එන්නේ අපිට වියදම් කරන්න මුදලක් දෙන්නලානේ. එතකොට අපි බෙනිෆිට්ස් එක බලාගෙන බෙනිෆිට්ස් දෙන දේවල් බලාගෙන ආවොත් නමුත් ඒ දේ නොලැබෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. දැන් ෆින්ලන්තයේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ගත්තාම මේ 25 අපි ආව කාලෙම එන සියලු දෙනා يعني 80%ක් 90ක් මේක ඇප්ලයි කරනවා. ඒ කියන්නේ ඒක ඇප්ලයි කරනවා කියන්නේ අපිට ස්පවුස් ගිහිල්ලා කෙලා එකේ එහෙම නැත්නම් මේ ටේවිස් එක කියලා අපි ඉස්සර නම් කිව්වේ මෙතන රෙජිස්ටර් වුණාට පස්සේ ඇප්ලිකේෂන් ටික කොහොමද දෙනවා මෙන්න මේ ටික ඒක ඇප්ලයි කරන්න පුළුවන් දෙයක්. ඒක කවුරුත් එපා කියන්නේවත් කවුරුත් ඇප්ලයි කරාට hina වෙන්නේවත් එහෙම මොකුත් නැහැ. එතකොට පිටරටකින් ආව මෙහෙට මයිග්‍රේට් කරපු කෙනෙකුට ලැබෙන්නේ මේ ලේබර් මාකට් සබ්ස්ටිටියුට් කියන එක. අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් එක නෙමෙයි. මේක ගොඩක් මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපේ මේ දැන් අපි භාවිතයට හුරු වෙලා තියෙන මේ අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් කියන එක නෑ. ඒක අන්එම්ප්ලොයිමන්ට් එක හම්බෙන්නේ ෆිනිෂ් ජාතිකයින්ට අපිට හම්බ වෙන්නේ ලේබර් මාකට් සබ්ස්ටිටියුට් එක. ඉතින් ඒකත් ඩිපෙන්ඩ් වෙනවා අපි මීට කලින් කරපු රැකියාව, ඒකේ අපිට ලැබපු ආදායම සහ අපි එකකින් ඉවත් වෙන්න අයින් වෙන්න බලපාපු හේතුව කියන දේත් එක්ක. එතකොට දැන් ඔයා මෙහෙට එන්නම නම් අයින් උනේ ඒක මේගොල්ලෝ සලකන්නේ ඔයාට රැකියාව හිමිවීමක් විදිහට නෙමෙයි. එතකොට ඔයා මීට කලින් ලංකාවේදී කලේ ව්‍යාපාර නම් ඒකත් හේතුවක් වෙන්න පුළුවන් මේ බෙනිෆිට් එක නැති වෙන්න. මොකද ව්‍යාපාර කියන්නේ එකපාරට වහලා දාන ඒවා නෙමෙයි. ඔයා නැතත් ඔයාගේ ව්‍යාපාරය රන් වෙන්න පුළුවන්, ලාභාංශ ඔයාලට ලැබෙන්න පුළුවන්. ඒක තමයි මේගොල්ලෝ දරන මතේ. ඉතින් ගොඩක් දෙනෙකුට බෙනිෆිට්ස් හම්බ වෙලක් තියෙනවා. හම්බ නැතු කියන්නේ නොලැබිලක් තියෙනවා. ඒ නිසා මේ බෙනිෆිට් එක කියන දේ ඒකත් අපේ කන්ඩිෂන් එක මත ඩිපෙන්ඩ් වෙනවා. I think මම නම් හිතන දේ කිසිසේත් බෙනිෆිට් එක කියන දේ මාසයක් ජීවත් වෙන්න කිසිම වෙලාවක ඒක ප්‍රමාණවත් නැහැ. ඒකෙන් යමක් කරගන්න පුළුවන් වෙයි යම්කිසි සාමාන්‍ය මේ එදිනදා දේවල් ටික අපිට කවර් කරගන්න පුළුවන් වෙයි. නමුත් මාසයක් ජීවත් වෙන්න නම් ඒක ප්‍රමාණවත් නෑ කොහෙත්ම. ඒ නිසා අතේ මුදල් ටිකක් අරගෙන එන්න. එහෙම නැත්තම් ආදායමක් උපයන්න ක්‍රමවේදයක් එක්ක ලංකාවේ හදලා එන්න. නැත්තම් ඉතින් ඇත්තටම මෙහෙදි රැකියාවක් හොයාගන්න එක තමයි මූලිකම කාරණේ. ඉතින් ඔය බෙනිෆිට්ස් එක්කම ගත්තාම මේ රෙජිස්ට්‍රේෂන් දේ වගේ දේවල් ඉතින් මුලින්ම අපිට ඇවිල්ලා අපි මේ ස්ට්‍රගල් කරන කාරණයක් නේ කොතෙන්ද යන්නේ කොහොමද යන්නේ මොනවද කියන දේ. ඒ දේවල් ඇත්තටම මේ මහ ලොකු අමාරු දේවල් නෙවෙයි. අපි DVV දැන් ස්ටුඩන්ට් නම් අනිවාර්යයෙන්ම අපි DVV එකට ගිහිල්ලා අපේ
ඩොකියුමන්ට්ස් ටික බාර දීලා එච්චරයි ස්ටුඩන්ට් කෙනෙකුට තියෙන. ඊට පස්සේ අපි කෙලා රෙජිස්ටර් වෙන්න ඕනේ. සහ අපි මේ අපේ දැන් අපි කොහොමත් අපිට ස්විස් කෙයා ඉන්ෂුරන්ස් එක තිබුණාට අපි මෙහි කෙලා එකට අපි කාර්තුවකට යුරෝ 35ක් වගේ මට මතක විදිහට අපි කාර්තු වශයෙන් මේ මුදල ගෙවන්න ඕනේ. එතකොට තමයි අපිට අර හෙල්ත් බෙනිෆිට්ස් ටික හම්බ වෙන්නේ. ඉතින් ඒක මතක තියාගන්න. මොකද අනිවාර්යයෙන්ම ඇවිල්ලා මාස 3ක් යනකොට ගෙදරට ලියුමක් එනවා. ගෙවලා තිබ්බත් එනවා නැතත් එනවා. කොහොමත් අර කෙලා කාඩ් එකක් එනවා. මගේ අතේ දැන් නැහැ ඒක පෙන්නන්න. මේ කෙලා කාඩ් එක එනවා. කෙලා කාඩ් එක ගන්න නම් අපි පේමන්ට් එක අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අන්තිම දේ මම හිතනවා මේක තමයි ගොඩක් වෙලාවට ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ. රැකියා තත්ත්වය. ෆින්ලන්තයට 2025 දී ආව අපේ රැකියා තත්ත්වය කොහොමද? ඉතින් මේකට දෙන්න තියෙන උත්තරේ ගත්තහම මම හිතනවා ඒක බොහොම නියුට්‍රල් උත්තරයක්. තවමත් මම ඇතුළු මගේ පවුල ඇතුළු අපි ගොඩාක් දෙනෙක් 100ට මම කියන්නේ දැන් මමත් ඇතුළු කියලා මම මේ ආත්මార్థකාමී ප්‍රකාශයක් නෙමෙයි කරන්න උත්සාහ කරන්නේ. නමුත් මේ 25 ආව අපේ ස්වභාවය සහ ලාංකිකයින්ගේම විතරක් නෙමෙයි දැන් මගෙත් එක්ක ඉන්නවනේ මගේ විශ්වවිද්‍යාලේ 25ක් විතර තව ඉගෙන ගන්නවා. මේ අයගේ ස්වභාවයත් එක්ක බැලුවොත් එහෙම තවමත් 85ක් විතරම කුමක් හෝ රැකියාවක් හොයාගැනීමේ ගැටලුවකින් පෙළෙනවා. ඉතින් දැන් මේ වෙනකොට දැන් මම මේ වීඩියෝ එක මම ෆිල්ම් කරන්නේ මේ මාසේ අද 10 වෙනිදා. මේ වෙනකොට සම ජොබ්ස් පටන් ගන්න තියෙන 2026 අවුරුද්දට. සම ජොබ්ස් ඕපන් කරේ මේ අවුරුදු ජනවාරි විතර. කියන්නේ එච්චර දීර්ඝ කාලයක් තිස්සේ සම ජොබ්ස් වලට අපි ලෑස්ති වෙන්න ඕනේ. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. ඇත්තටම දැන් අපි CVs කොච්චරක් දැම්මද කියන එක අපි කියන්නේ ඒක ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ අහලා ඇති CV 500ක් විතර දාන්න ඇති 1000ක් විතර දාන්න තෝ එහෙම කරන්න ඇති. මෙහෙට ආව ගොඩක් අය මම දන්නවා ඒ ප්‍රමාණය ඒ විදිහට ඇත්තටම කරන්න ඇති. මොකද මේ ඒක තමයි ඇත්ත යථාර්ථය. හැබැයි ඔය අතරේ ස්කිල්ස් කියන දේවල් ඩෙවලොප් කරගත්ත එක්සෙප්ෂනල් ඒ කියන්නේ මෙහි රැකියාව වෙළඳපොලේ ඉල්ලුමක් තියෙන දේවල් උදාහරණයකට අපි ගත්තොත් වෙල්ඩින් වගේ දෙයක් හොඳටම කියන්නේ මේ ට්‍රේනින් කෝස් එකක් කරපු එක සුදුසුකමක් නෙමෙයි. අනිවාර්යෙන් දැන් ස්කිල් ජොබ් එකකට යනකොට ඔයගොල්ලෝ ඔයාලට දෙනවා ටෙස්ට් එකක්. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක්. ඒ ටෙස්ට් එකෙන් පාස් වෙලා ජොබ් එක හම්බෙච්ච අය ඉන්නවා. 25 අපිත් එක්ක ඇවිල්ලා ස්ථිර රැකියා කොන්ත්‍රාත්තුවක් ලබාගත්ත පිරිසක් ඉන්නවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ස්කිල් එක දක්ෂතාවය මත තමයි මේ දේවල් ලැබිලා තියෙන්නේ. මම නම් ඒක ඇත්තටම වාසනාවට ලැබුණයි කියලා ඒගොල්ලන්ට ලැබිච්ච දේ මම කැමති නැහැ. ඒකේ වටිනාකම අඩු කරන්න මම නම් කියන්නේ ඒක ඒගොල්ලන්ගේ හැකියාව, දක්ෂතාවය, කැපවීම කියන මෙන්න මේ කාරණා නිසා තමයි ඒගොල්ලන්ට මේ දේවල් ලැබිලා තියෙන්නේ. සහ නිර්මාණශීලීත්වය එක්ක. මොකද එයාලා CV එකක් දානකොට පවා අනිත් අයට වඩා වෙනස් විදිහට ඒක දාලා තියෙනවා. ඉතින් ඒ නිසානේ මේ ATA අර මොනවාද මෙහි තියෙන්නේ සාමාන්‍ය සිස්ටම් එකක් හරහානේ මේවා යන්නේ. ඉතින් සිස්ටම් එකෙන් එහා පැත්තට යන එක තමයි අමාරු දෙය. සහ දැන් ගොඩක් වෙලාවට අපිට මේ පාර සමාජ ජොබ්ස් නම් ඉතින් යම් පිරිසකට ලැබිලා ඇති කියලා හිතනවා. දැන් මම මගේ ක්ලාස් රූම් එකේ පිරිසත් එක ගත්තොත් 25 දෙනෙක් ඉන්නවා නම් අපි හිතමු 10 දෙනෙකුට විතර වගේ සම ජොබ්ස් මොනවා හරි මාස 3-4ක සම ජොබ්ස් කන්ට්‍රැක්ට් එකක් ලැබිලා තියෙනවා කියලා. එතකොට ඒක ප්‍රතිශතය ඔයගොල්ලෝ හිතා ගන්න කොයි වගේද කියලා. ඉතින් දැන් මගේ ක්ලාස් එකේ ආසියාතිකයෝ 10 දෙනෙක් විතර ඉන්නවා. එතකොට ෆින්ලන්ත ජාතිකයෝ 3-4 දෙනෙක් ඉන්නවා. යුරෝපාලු තවත් 2-3 දෙනෙක් ඉන්නවා. සහ ඉතිරි පිරිස අප්‍රිකාවෙන් ආවයි. එතකොට දැන් මේක කම්බිනේෂන් එකක් තියෙනවානේ. එතකොට මේ කම්බිනේෂන් එක ඇතුලේ තමයි ඔය මං කියුව ඒ තත්ත්වය තියෙන්නේ. ඉතින් රැකියා තත්ත්වෙදී අපිට part time ශිෂ්‍යයෙකුට කරන්න පුළුවන් part time jobs නේ. අපි මුණ දෙන ප්‍රධානම දේ තමයි මේ අපේ කාලය එක්ක මේක ගලප ගැනීම. දැන් part time කිව්වට ඒ රැකියාව කරන්න අපිට යම්කිසි මොහොතක් තියෙනවානේ. අපි හිතමු මේක මොකක් හෝ මේ cleaning job එකක් කියලා. එතකොට දැන් ඒ අවස්ථාවේදී එතෙන්ට ඕනේ උදේ 8 ඉඳන් දවල් 2 වෙනකන් නම් සමහර වෙලාවට අපිව එයාට ගන්න ඕන කියලා හිතුණත් අපිට ලෙක්චර්ස් තියෙනවා නම් අපිට ඒ ටයිම් එකට රැකියාවට පාටිසිපේට් කරන්න බැරි නම් එතන ගැටලුවක් තියෙනවානේ. ඉතින් ශිෂ්‍යයන්ට තියෙන ලොකුම ගැටලුව තමයි කාලය එක්ක කළමනාකරණය කරගන්න. කොහොමද කියන්නේ? මොකද මේ ගොඩක් වෙලාවට ඔය
සාමාන්‍ය ඔය කියන විදිහේ part time job opportunities තියෙන්නේ ඔය අපිට සමහර වෙලාවට lectures එහෙම ගොඩාක් තියෙන time period එකට. දැන් පළවෙනි අවුරුද්දේ පළවෙනි එක දෙක කියන කාර්තු දෙක periods දෙකේ lectures එහෙම ගොඩක් තියෙනවා. කියන්නේ lectures තියෙන කාල ප්‍රමාණය වැඩි. සතියේ දවස් 4ක් විතරම lectures. එතකොට ටිකක් අමාරුයි මේක කරන්න. ඉතින් අර family එකක් එක්කම එනවා නම් spouse ට තමයි යම්කිසි අවස්ථාවක් තියෙන ඇත්තටම මුල් කාලේදී රැකියාවක් කරන්න. ඊට අමතරව internships ලැබෙන්න පුළුවන්. මොකද දැන් අපි ඉන්න සිටි එකේ වුණා දැන් මේ තුර්කුව වල internship offer කරලා තිබුණා City of Turku තුරුන් කවුපොන්කියගෙන් paid internship. ඒවා students ලට තමයි open වෙලා තිබුණේ. ඉතින් මාස 3ක වගේ internship period එක. ඒක paid. ඒක වටිනවා. ඉතින් ඔය වගේ internship part time එලෙම ලැබෙනු කිසිම දෙනෙක් ඉන්නව නැතුව නෙමෙයි. හැබැයි ඒ අතරේ අර මං කව ඉතාලම හොඳ ප්‍රොෆෙෂනල් වර්ක් කොන්ට්‍රැක්ට්ස් ලැබිච්ච පිරිසකුත් ඉන්නවා. මොකුත්ම දෙයක් නොලැබුණු පිරිසකුත් ඉන්නවා. ඉතින් ඔය කියන තුනම මතක තියාගන්න 25 අපි ඔය කෑලි තුනේම ඉන්නවා. తాවකාලිකව යමක් ලැබිලා තියෙනවා. මොකද දැන් తాවකාලිකව අපිට යමක් ලැබුණා කියන්නේ අපිට අගෝස්තු වෙනකන් යම් කිසි මුදලක් අතට එනවා. ඊට පස්සේ ආපහු වින්ටර් එකේදී අපිට මොකුත්ම දෙයක් නැතුව යන්න පුළුවන්. මොකද මෙහෙදි තියෙන ගැටලුව තමයි මේ සමර් ජොබ්ස් නම් සමර් ජොබ්ස් ඒක ආපහු කන්ටිනියු නොවෙන්න පුළුවන් නේ. ඉතින් මේ විදිහේ දේවල් තියෙනවා. ඉතින් ඕක තමයි මම දන්නවා ඒක තමයි ගොඩක් වෙලාවට මේ අත්‍යවශ්‍යම දේ දැනගන්න සහ ෆිනිෂ් භාෂාව. ඒක මෙහෙමයි. කියන්නේ ඒක මම හිතන දේ මම කියන්නේ දැන් ඉන්ටිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී නම් ස්පවුස්ලට ඉතාලම හොඳට ෆිනිෂ් භාෂාව ඒගොල්ලන්ට ඒකට එන්ගේජ් වෙලා වැඩ කරන්න පුළුවන් සතිය දවස් 5ක් භාෂාවත් එක්ක වැඩ කටයුතු කරනකොට දී කාලයක් යනකොට එයාලට භාෂාව ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. නමුත් ස්ටුඩන්ට්ස්ලා විදිහට දැන් මට තියෙන ප්‍රශ්නේ ගත්තාම මගේ යුනිවර්සිටි එකේ ෆිනිෂ් කියන දේ අපිට අවශ්‍ය නම් කරන්න පුළුවන් නැත්නම් අවශ්‍ය නැහැ. කරත් ක්‍රෙඩිට් 5ක් නැත්නම් ඒත් නැහැ. හැබැයි දැන් මම දන්නවා 25ව ගොඩක් අය ඉන්නවා මේ දැන් අපිට ක්‍රෙඩිට් 15ක් වගේ කරොත් එහෙම PR පාත් එක ටිකක් ඊසි වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් අය මේ ෆිනිෂ් භාෂාව කරන්න ලොකු උනන්දුවක් දක්වනවා. මොකද භාෂා අවශ්‍යතාවයක් තියෙනවා. මේ ලෝකල් කමියුනිටි එකක් එක වැඩ කරනකොට අපිට භාෂාව කියන දේ හදාරන්න ඕනේ. sannivedanaya සඳහා භාෂාව කියන දේ අවශ්‍යයි. ඒ නිසා භාෂාව කියන දේ මේක ටිකක් අමාරු භාෂාවක්. ඔක සරලවම කිව්වත් කොයි විදිහද කියලා හිතන්න පිටරට ජාතිකයෙක් සිංහල ඉගෙන ගන්න ආවොත් කොහොමද? අන්න ඒ වගේ තමයි අපි ෆිනිෂ් ඉගෙන ගැනීම කියන දේ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් භාෂාව කියන දේත් අපේ කනට ඇහෙනවා. නමුත් තේරුම් ගැනීමේදී යම් යම් ගැටලුත් තියෙනවා. මොකද කතා කරන ෆිනිෂ් සහ ලියන ෆිනිෂ් අතරේ වෙනස්කම් තියෙනවා. ඉතින් භාෂාව සහ sannivedanaya පැත්තෙන් ගත්තාම ওই කාරණේ තමයි කියන්න තියෙන්නේ. මේ රැකියාවලට භාෂාව ඉල්ලන අවස්ථා තියෙනවා. විශේෂයෙන් මේ part time jobs වලටත් භාෂාව ඉල්ලනවා. ජොබ්ස් හොයාගන්නකොට ලොකුම දේ මම දකින්නේ රෙෆරන්ස්. විශේෂයෙන්ම දැන් මෙහි තියෙන ප්‍රධානම අපි දැන් ගොඩක් මේ ස්ටුඩන්ට්ස්ලා එන්ගේජ් වෙලා ඉන්නවනේ මේ ක්ලීනින් වගේ කම්පැනිස් එක්ක. එතකොටත් රෙෆරන්ස් එකක් අපිට තියෙනවා නම් මෙහි ඒ කම්පැනි එකේ වැඩ කරනම කෙනෙක්ගේ අපිව සිලෙක්ට් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. එතකොට තමයි කියන්නේ රෙෆරන්ස් බේස් තමයි ගොඩාක් වෙලාවට මේ කොන්ටැක්ට් බේස් රෙෆරන්ස් බේස් තමයි මේ රැකියාව වෙළඳපොළ කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේක අපි පිරමීඩයක් විදිහට මෙහෙම ගත්තොත් එහෙම අපි වෙබ්සයිට් එක හරහා එහෙම නැත්නම් රික්‍රූට්මන්ට් ඒජන්සි එකක් හරහා පබ්ලිෂ් කරන ඇඩ්වර්ටයිස්මන්ට් එකකටනේ දාන්නේ. හැබැයි මේ පිරමීඩ් එකේ ඒ කියන්නේ පිරමීඩ් එකේ උඩම තමයි ඔන්න ඔය කියන කාරණා දෙක තුනට අවස්ථාව තියෙන්නේ. එතකොට වැඩිම පිරිසක් රැකියාවලට යොමු වෙන්නේ මෙන්න මේ පහළම ස්තරයේ තියෙන රෙෆරන්ස් එහෙම නැත්නම් කන්ටැක්ට්ස් වලින්. මොකද මේක විශ්වාසයේ මත නිර්මාණය වෙච්ච රටක්. මිනිස්සු එකිනෙකාව විශ්වාස කරනවා. අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඔයාව තව කෙනෙක් රෙකමන්ඩ් කරනවා කියන්නේ ඔයාව විශ්වාස කරන්න පුළුවන් කියන එක. ඉතින් ඔයගොල්ලෝ මෙහෙට ආවට පස්සේ මේ කමියුනිටි එකත් එක්ක එන්ගේජ් වෙනවා වගේම දැනට මේ රැකියාව කරන පිරිසක් එක්ක එන්ගේජ් වෙන එකත් හරි වැදගත් රැකියාවක් හොයාගන්න. ඉතින් 2025 අවුරුද්දේ අපිට වෙලා තින්නේ ඔන්න ඕකයි. බොහෝ දෙනෙක් සර්වයිවල් මෝඩ් එකේ ඉන්නවා කියලා මම විශ්වාස කරනවා 95%ක් විතරම.
ඉතින් තම තමන්ගේ ජීවිතේ තමන්ට අවශ්‍ය විදිහට ආස විදිහට ටිකින් ටික ගොඩනගාගෙන යනවා. ඒ අතරේ විනෝද ජීවිතයක් මෙහි තියෙනවා. ඍතු වෙනස් වෙනවා. ගස්වල කොළ හැලිලා පාට වෙනස් වෙලා යනවා. මුළු පරිසරයම සුදු පාට වෙලා හිමින් වැහිලා යනවා. ඊට පස්සේ හිම ටික දිය වෙනකම් බලාගෙන ඉඳලා ටිකින් ටික අවුව වැටෙනවා. අවුව වැටෙනකොට මල් පිපෙනවා. මේ මල් පිපෙනවා මල් ගහක් හරි හදන්න අපිට හිතෙනවා. ඉතින් මේ වගේ අර මේ අපි කියන්නේ ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරන්න එක එක මූවමන්ට්ස් නැචරලි හැදෙනවා. ඒකත් එක්ක ජීවිතය කියන දේ ටිකින් ටික එන්ජොයි කරන්න අවස්ථාවක් තියෙනවා Tamanගේ විදිහට. ඉතින් ওই විදිහට තමයි 2025 අවුරුද්දේ අපිට සිද්ධ වෙලා තියෙන්නේ. මම හිතනවා ඔයගලන්ට අවශ්‍ය දෙයක් ලැබෙන්න ඇති කියලා ටිකක් දිග වැඩි වුණා කියලා හිතෙනවා. කොහොම නමුත් මට කියන්න ඕන දේ ටික තමයි ওই ටික. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ එන අයට මෙහෙට එනකොට මොන වගේ දේවල්ද අරන් එන්න ඕනේ කියන දේ ගැන පොඩි කන්ටෙන්ට් එකක් කරන්න. ඉතින් ඒක ඉස්සරහ දවසක කරලා මම අප්ලෝඩ් කරන්න. එහෙනම් ආයෙ දවසක මුණ ගැහෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.